වගේ ඉදිකිරීමක් කරද්දී මේ තියෙන ස්ලැබ් එකට එතරම් බරක් යොදන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් සැලසුම් කරද්දී මොනවද අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි දේවල්? ඔව් ඇත්තටම දැන් මේ ස්ලැබ් එක ගත්තොත් මෙතන එච්චර ඝනකම තියෙන ස්ලැබ් එකක් නෙමෙයි මෙතන දාලා තියෙන්නේ. හින්දා මේකෙන්දී අපිට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේකට එන බර අවම කරන්න. මේක දැන් ලොකු බරක් ගන්න බැරි ස්ලැබ් එකක් ගන්න. ඒකෝට අපිට මේකට අnder ගොඩාක් බරෙන් අඩු වෙන්න ඕනේ. ඒක ගොඩාක් සැහැල්ලු වෙන්න ඕනේ. දැන් මේකට ගොඩාක් බිත්ති මැදගෙන ගල් බැඳගෙන ගියොත් මේක ස්ලැබ් එකේ ඉඩ ප්‍රමාණය සහ බර ගොඩාක් වැඩි වෙනවා. ඒ හින්දා අපි මේ වගේ තැනකදී ඩිසයින් එකක් කරනකොට කන්ස්ට්‍රක්ෂන් එකක් කරනකොට ගොඩක් වෙලාවට උත්සාහ කරනවා බර අඩු මෙටීරියල් යූස් කරලා ගොඩක් පැනල්ස් වගේ දේවල් අපි යූස් කරනවා. ඔය ටයිල් වගේ දේවල් පාවිච්චි කරන්නේ ලොකු බරක් එන්නේ. ඒකට ටයිටේනියම් වගේ ෆිනිෂින් ලුක් එකක් යන්න ඕනේ. ගොඩාක් බර අඩු දේවල් යූස් කරලා මේකේ වර්ක් ලෝඩ් එක කියන්නේ ලෝඩ් පොයින්ට් ලෝඩ් එක අපි ගොඩක් අඩු කරගන්නවා. වගේම තමයි මේ ස්ලැබ් එකට සයිඩ් සපෝට්ස් එකට අපි HRM පිලර්ස් වලින් සපෝට් දීලා අපිට පුළුවන් මේ වගේ තැනක් උනත් මේ වගේ පොඩ්ඩක් කරන්න බැරි තැනක් උනත් අපේ ප්‍රොජෙක්ට් එක ලස්සනට නිම කරගන්න හැකියාවක් තියෙනවා.